කොයි තරම් හොඳ සූදානමක් තිබ්බත් ප්‍රේක්ෂකාගාරයේ දැක්කහම ආපස්සට හැරෙන්න හිතෙනවද? ඒක නම් හොඳ දෙයක් නෙවෙයි. අපි හදාගමු. මම සිතාරා කළුආරච්චි. ප්‍රසන්ටේෂන් එකක් කරනකොට අපි කළ යුතුම දෙයක් තමයි ප්‍රැක්ටිස් කරන එක. සමහර අයට නම් ප්‍රසන්ටේෂන් කියන්නේ ලොකු අභියෝගයක් නෙවෙයි. හැබැයි හැමෝටම එහෙම නැහැ. ප්‍රසන්ටේෂන් එකක් ලොකු අභියෝගයක් නොවුනත් ඒ පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් නැතුව එක පාරටම ගිහින් ප්‍රසන්ටේෂන් එකක් කරන්න බෑ. මොකද තමන්ගේ කාලය, ස්ලයිඩ්ස්, අන්තර්ගතය, අත්‍යවශ්‍යයෙන්ම කතා කළ යුතු යනාදී දේවල් ගැන නිශ්චිත අදහසක් අවශ්‍ය නිසා. එහෙම නොවුනොත් සංනිවේදනය අසාර්ථක වෙනවා. ඵලදායී වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රසන්ටේෂන් වෙනුවෙන් කොච්චර අත්දැකීම් තිබුණත්, කොච්චර පළපුරුද්දක් තිබුණත් ඉදිරිපත් කරන්න කලින් අධ්‍යයනය කරන්නම වෙනවා. ප්‍රසන්ටේෂන් වලට අලුත් කෙනෙක් නම් ඔබ වරක් දෙවරක් නෙමෙයි 20-30 වතාවක් පුහුණුණත් කිසිම පාඩුවක් නැහැ. සමහර අදහස් වෙනස් කරගන්න, අලුත් කරගන්න පවා මේ පුහුණුව ප්‍රැක්ටිස් එක ඊටාම වැදගත්. අනික හොඳින් ප්‍රැක්ටිස් කළාම පොඩි ගලා යෑමක්, ෆ්ලෝ එකක් ගොඩනගෙනවා. ඒක ඉදිරිපත් කිරීම කරනකොට හරිම පහසුවක්. දිගටම ප්‍රැක්ටිස් කරනකොට ඔබට වරදින තැන්, ඔබව අපහසුතාවයට පත්වන තැන් වගේ දේවල් හඳුනගන්න පුළුවන්. ඒ වගේම ඔබ වෙහෙසට පත්වන අවස්ථා, විදි හඳුනගන්නත් ඔබට පුළුවන්. උදාහරණයක් හැටියට ඔබේ හඬෙහි වේගය පවත්වා ගැනීම, පෝස් එකක් තියන්න ඕන තැන, ඒ වගේ තැන්වල ඔබට වෙහෙසක් දැනෙනවාද කියන දේවල් නිශ්චිතවම හඳුනගන්න නම් ඒක ප්‍රැක්ටිස් කරන්නම වෙනවා. නැති වුණොත් ඒ අපහසුතා හඳුනගන්න වෙන්නේ ඔයා ඇත්තටම ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන අවස්ථාවේදී. එතකොට ඔයා පරක්කු වැඩි. ඒව කල්තියා අඳුනගන්න ප්‍රැක්ටිස් කරන එක හරිම වැදගත්. එක දිගට කොපමණ කාලයක් කතා කරන්න පුළුවන්ද? කොයි වගේ කාලයක් ස්ලයිඩ්ස් වලට ගන්නවද? වගේ දේවල් පවා නිවැරදිව තීරණය කරන්න මේක ඊටාම වැදගත්. කොච්චර ප්‍රැක්ටිස් කරලා ගියත් වරදී කියලා හිතන කෙනෙක්ද ඔයා? ඒක නම් හදාගන්නම වෙනවා. ඕක පොඩි හිතේ සැකයක්. කොච්චර වුණත් ඔයාට ඔයාව විශ්වාස නැහැනේ. ඒක නෙවෙයි කියන්නේ. හරියටම Tamanට Taman ගැන විශ්වාසය තියෙනවා නම් ප්‍රසන්ටේෂන් එකකදී තාක්ෂණික ගැටලුවක් හෝ බාහිර ගැටලුවක් ආවත් ඕනෑම අභියෝගාත්මක වාතාවරණයක් තුළ ඔයාට ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ඊටාම සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඇත්තටම ඕන වෙන්නේ මට මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියන අභිමානවත් විශ්වාසයම තමයි. බොහෝ වෙලාවට අපිට තියෙන ගැටලුව තමයි සැකය. හැම වෙලේම Tamanගේ සාර්ථකත්වයේ දකින්න පුරුදු වෙලා ඉන්නේ අර සැකය කියන රාමුවත් එක්ක. එතකොට ඔයා කොයිතරම් දක්ෂ කෙනෙක් වුණත් අර සැකය කියන රාමුව තුලින් බැලුවාම කොහේ හරි කොතන හරි මොනවාම හෝ පුංචිම හෝ අඩුපාඩුවක්, දුර්වලතාවයක්, ඊටාම ලොකු ගැටලුවක්, අර්බුදයක් හැටියට ඔයාට පේන්න පටන් ගන්නවා. කොයිතරම් දේවල් හදාගත්තත් අලුත් දුර්වලතාවයක් ඔයා හොයා ගන්නවා. එහෙම වෙන්නෙම ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැති වෙනවා. හරි. අපි හිතමුකෝ දුර්වලතාවයක් නැත්නම් අඩුපාඩුවක් තියෙනවමයි කියලා. ඉතින් ඒකට මොකද? මේ ලෝකේ සියලුම දෙනා සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. විවිධ අඩුපාඩු අපි හැමෝටම තියෙනවා. ඒ අඩුපාඩු මහ විශාල අර්බුද හැටියට සැලකන ගත්තොත් ජීවිතේ කිසිම දවසක සතුටක් විඳින්න ඔබට මට අපිට බැරි වෙනවා. වරදින්නේ මිනිස්සුන්ට. ඒවා හදාගන්න ඕනෙත් මිනිස්සුමයි. ඒ නිසා අනවශ්‍ය විදිහට Tamanගේ අභිමානය පහත දාගන්න එපා. එතකොට දියුණුවක් නැහැ. හරි. අපි ආපහු මාතෘකාවට එමු. අංක 1. Tamanගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න එක. අභියෝග වලින් තමයි සාර්ථක පුද්ගලයන් මිනිසුන් බිහි වෙන්නේ. ඒ නිර්භයව Tamanව විශ්වාස කරන නිසා. අන්න ඒ විශ්වාසය ඇති කරගන්න. Taman සතු හැකියාව විශ්වාස කරන්න. දෙවැනි එක. මේ ඔබට ලැබුණු හොඳම එකම වටිනාම අත්හැර ගන්න බැරිම අවස්ථාව කියලා හිතන්න. විභාගයක් සඳහාද, රැකියාවක් සඳහාද ඔබට මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ලැබෙන්නේ. ඒ ඔබට ලැබුණු හොඳම අවස්ථාව කියලා හිතන්න පුළුවන් නම් ඔබ අනිවාර්යෙන්ම සාර්ථක වෙනවාමයි. බෑ කියන එක, නෑ කියන එක දැන්ම අත්හරින්න. නැත්නම් ඉදිරි ගමන බ්ලොක් වෙනවා, අවහිර වෙනවා. එහෙම වෙනස් වුණත් ඔයා සාර්ථක ඉදිරිපත් කරන්න එක. මේ වගේ ඔබේ පෞරුෂ සංවර්ධනය සඳහා අපිත් එක්ක ඉන්න ජීවිතය අලුත් කරගන්න කමියුනිටි ක්‍රාෆ්ට් බයි සිතාරා සබ්ස්ක්‍රයිබ් කරන්න.